හායි යාළුවනේ මෙතු vlogs YouTube channel එකට ඔයාලා සෑම දිනම ආදරෙන් පිළිගන්නවා. මෙවර IPL තරඟාවලියේදී 41 වන තරඟය ඊයේ රාත්‍රියේ නිමාවටපත් වුණා. තරඟය පැවැත්වුණේ ඉෂාන් මාලිංග සමගින් කමිදු මෙන්ඩිස් ඇතුළත් හයිදරාබාද් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි. ඒ අනුව ඉෂාන් මාලිංග මෙම තරඟයේදී හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා. තරඟයේ කාසිවාසිය ජයග්‍රහණය කළ මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට හයිදරාබාද් කණ්ඩායම වෙත ආරාධනා කළා. ඒ අනුව හයිදරාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුළු 8ක් දැවී ලකුණු 143ක් රැස් කරා. හයිදරාබාද් කණ්ඩායමේ පළමු විකට් 4ම ලකුණු 13ක් තුලත් පළමු විකට් 5ම ලකුණු 35ක් තුලත් බිඳ වැටුණා. හෙඩ් ලකුණු 0යි, ඉසාන් කිසන් ලකුණු 1යි, අභිෂේක් ශර්මා ලකුණු 8යි, නිතීෂ් ලකුණු 2යි, අන්කෙට් ලකුණු 12යි. කෙසේ වෙතත් පළමු කඩුළු 5ට ලකුණු 35ක් තුලදී බිඳ වැටුණු නමුත් ඉන් අනතුරුව 6 වන විකට්ටුවට ක්ලාසන් සමගින් මනෝහාර පන්දු 63ක් තුලදී ලකුණු 99ක සමතාවයක් පිහිටුවීමෙන් සිය කඩා වැටුණු හයිදරාබාද් ඉනිම ගොඩ නැගුවා. බුම්රා හමුවේ ක්ලාසන්ගේ ඉනිම ලකුණු 71කට සීමා වීමත් සමග එම සමතාව බිඳ වැටුණා. පන්දු 47කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පහර 9ක් සහ 6 පහර 2ක් ඇතුළත්. මනෝහාර් පන්දු 37ක් තුලදී ලකුණු 43යි, 4 පහර 2ක් සහ 6 පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. හයිදරාබාද් කණ්ඩායමේ කඩළු බිඳ වැටීම දෙස බැලීමේදී පළමු විකට්ටුව ලකුණු 2ේදී දෙවැන්න ලකුණු 9ේදී තෙවැන්න සහ සිව්වැන්න ලකුණු 13ේදී සහ පස්වැන්න ලකුණු 35ේදී බිඳ වැටුණා. 6 වැන්න ලකුණු 134ේදීත් 7 වැන්න ලකුණු 142ේදීත් 8 වැන්න ලකුණු 143ේදීත් බිඳ වැටුණා. පන්දු යැවීමේදී 10 බෝල්ට් පන්දු වාර 4කදී ලකුණු 26ක් පමණ ලබා දෙමින් කඩළු 4ක් දවා ගැනීමට සමත් වුණා. දීපක් චහර් පන්දු වාර 4කදී ලකුණු 12ක් පමණක් ලබා දෙමින් කඩළු 2ක් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු වාර 15යි පන්දු 4ක් පමණක් වැය කරමින් ජයග්‍රාහී ඉලක්කය පහු කළා. මුම්බායි කණ්ඩායමේ පළමු විකට්ටුව ලකුණු 13ේදී බිඳ වැටුණා. ඉන් අනතුරුව දෙවන විකට්ටුවට එක් වූ රෝහිත් ශර්මා සමගින් විල් ජැක්ස් පන්දු 46කදී ලකුණු 64ක් එක්කලා. කෙසේ වෙතත් විල් ජැක්ස්ගේ ඉනිම ලකුණු 22කට සීමා වීමත් සමගින් එම සමතාව බිඳ වැටුණා. පන්දු 19කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පහර 2ක් සහ 6 පහර 1ක් ඇතුළත්. ඉන් අනතුරුව දෙවන විකට්ටුවට රෝහිත් ශර්මා සමගින් එක් වූ සූර්ය කුමාර් යාදව් පන්දු 32ක් තුලදී ලකුණු 53ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණා. කෙසේ වෙතත් ඉෂාන් මාලිංග හමුවේ රෝහිත් ශර්මාගේ ඉනිම ලකුණු 70කට සීමා වීමත් සමග මුම්බායි කණ්ඩායමේ තෙවන විකට්ටුව බිඳ වැටුණා. පන්දු 46කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පහර 8ක් සහ 6 පහර 3ක් ඇතුළත්. ඉන් අනතුරුව පස්වන විකට්ටුවට සූර්ය කුමාර් යාදව් සමගින් තිලක් වර්මා පන්දු 6කදී ලකුණු 16ක් එක් කරමින් මුම්බායි කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා. සූර්ය කුමාර් යාදව් පන්දු 19කදී නොදවී ලකුණු 40යි, 4 පහර 5ක් සහ 6 පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. මුම්බායි කණ්ඩායමේ පළමු විකට්ටුව ලකුණු 13ේදී දෙවැනි විකට්ටුව ලකුණු 77ේදී තෙවැන්න ලකුණු 130ේදී බිඳ වැටුණා. පන්දු යැවීමේදී ජයදේව් උනාඩිකට් පන්දු වාර 3කදී ලකුණු 25කට කඩළු 1යි, ඉෂාන් මාලිංග පන්දු වාර 3කදී ලකුණු 33කට කඩළු 1යි. ඉෂාන් මාලිංග ඉනිමේ 6 වන පන්දු වාරයේදී කැඳවීමට හයිදරාබාද් නායකයා තීරණය කළා. එම පන්දු වාරයේදී ලකුණු 11ක් ලබා ගැනීමට මුම්බායි පිතිකරුවන් සමත් වුණා. ඉනිමේ 13 වන පන්දු වාරයේදී ඉෂාන් මාලිංග ලබා දුන්නේ ලකුණු 6ක් පමණයි. ඉනිමේ 15 වන පන්දු වාරයේදී ලකුණු 16ක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. මෙම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ 6 වෙනි ස්ථානයේ සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ස්ථාන 3ක් ඉදිරියට පැමිණෙමින් තෙවන ස්ථානයේ දක්වා පැමිණීමට සමත් වුණා. හයිදරාබාද් කණ්ඩායම තවදුරටත් 9 වෙනි ස්ථානයේ පසුවනවා. තෙවන ස්ථානයේ සිටි RCB කණ්ඩායම සිව්වන ස්ථානයේ දක්වා පසුබැස්සා. ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ ගුජරාට් කණ්ඩායමත්, දෙවන ස්ථානයේ දිල්ලි කණ්ඩායමත්, තෙවන ස්ථානයේ මුම්බායි ඉන්දියන් කණ්ඩායමත් පසුවනවා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කර තරඟ 9න් තරඟ 5ක් ජයග්‍රහණය කළා.
පරාජයට පත් වූ තරඟ සංඛ්‍යාව 4ක් ලෙස වාර්තා වනවා. RCB කණ්ඩායම සිව්වන ස්ථානයේත්, පංජාබ් කිංස් කණ්ඩායම 5 වන ස්ථානයේත්, ලක්නව් කණ්ඩායම 6 වන ස්ථානයේත්, කොල්කතා කණ්ඩායම 7 වන ස්ථානයේත්, රාජස්ථාන් කණ්ඩායම 8 වන ස්ථානයේත් පසුවනවා. සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම 9 වන ස්ථානයේ පසුවනවා. ඔවුන් ක්‍රීඩා කළ තරඟ 8න් ජයග්‍රහණය කර ඇත්තේ තරඟ 2ක් පමණයි. චෙන්නයි කණ්ඩායම පසුවන්නේ 10 වන ස්ථානයේ. තරඟාවලියේ අද දිනයට අදාළව පැවැත්වීමට නියමිතව ඇත්තේ එක් තරගයක් පමණයි. තරගය පැවැත්වෙන්නේ නුවන් තුෂාර ඇතුළත් RCB කණ්ඩායමත්, වනිදු හසරංග සමගින් මහේෂ් තීක්ෂණ ඇතුළත් රාජස්ථාන් කණ්ඩායම අතරයි. මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7:30ට පැවැත්වීමට නියමිතයි. මේ වගේ අලුත් වන තොරතුරුත් එක්ක අප හා රැඳෙන්න ඔබට සුබ දවසක්.